අද 2026 මේ 1 වෙනිදා. ඒ වගේම අද වෙසක් පොය දිනය. ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි මගේ දෙමව්පියන් දෙන්නට ධර්ම දානය. මම අද උදේම නැගිටලා කිරිපිටි සූදානම් කරලා මගේ තාත්තගේ අත් දෙකෙන්ම ලෝතර බුදුරජාණන් වහන්සේට කිරිපිටු ඖෂධ ගිලන්පස පූජාව, උණුපැන් පූජාව, ඇල්පැන් පූජාව මේ සියලු පූජාවන් සිදු කරා. ඉතින් මම මේක මේ විදියට ගබඩා කරලා තියාගන්නේ මට මතක් වෙන්න, මට බලන්න, මට විඳින්න. මට ඕනේ ඒ දෙන්නටත් මේ බුද්ධ ශක්තිය කෙරෙහි, ධර්ම ශක්තිය කෙරෙහි, සංඝ ශක්තිය කෙරෙහි තව තවත් එයාලගේ සිත් පහළ වෙලා එයාලට තවත් කුසල් වැඩෙන්න හිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඒ දෙන්නාගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. මම අද මේ තාත්තා සමරන උපන්දිනේට ගොඩාක් කැමති වෙන්නේ මෙන්න මේ නිමිත්ත නිසයි. මොකද මට මේ දේ කරන්න හිතුන නිසයි. මං තාත්තව දළදා වදින්න එක්කගෙන ගිහින් තියෙනවා නංගිත් එක්ක. ඒ වගේම අනුරාධපුර ඒ හැම සිද්ධස්ථානයකටම මං එක්කන් යනවා. ඒ වගේම එයා යාට පුළුවන් විදියට මගේ සෙනසුරාදා පාන්දර බුද්ධ පූජාවටත් උදව් වෙනවා. ඉතින් මම මේ පත්තු කරන පොල් තෙල්, හඳුන් කූරු, මේ කිරිපිඩු වලට ගන්න හාල්, මේ වතුර, මේ විදුලිය, ඒ සියලු දේවල් මගේ තාත්තා විසින් තමයි තවම අපේ පවුලට කරන්නේ. ඉතින් ඒක එයාට පිනක්ම වෙන්න ඕනේ. එයා කරන ව්‍යාපාරයෙන් තමයි මේ දේවල් එයා කරන්නේ. ඉතින් ඒක එයාට ලැබෙන්න ඕනේ. ඉතින් අර කිව්වා වගේ මට හරි සතුටුයි අද දවස ගැන. මම මේක මෙහෙම කියන්නත් හිතුවේ ඒ නිසයි. මම මෙතනදී යම් ප්‍රාර්ථනා කීපයක් කරනවා. ඒ තමයි එයාලා දෙන්නගේ නිරෝගී සුව. මට තව යන්න ගොඩක් දුර තියෙනවා. කුසල් වඩමින් මට ඒ ගමන හිමිහිට යන්න ඕනේ. නමුත් අපේ දෙමෝපියෝ එන්න වයෝවෘද්ධ වෙනවා. ඒක තමයි හිතට දැනෙන තියෙන ලොකුම දුක. බැඳීම් අපි නැති කරගන්න ඕනේ තමයි. ඒත් මේක මහා පුදුමාකාර බැඳීමක්. දෙමෝපියන් දරුවන්ටත්, දරුවෝ දෙමෝපියන්ටත්. ඒක අපි කොයිතරම් කතා කරත් කතා කරලා ඉවර වෙන්නේ නැති දෙයක්. අම්මගේ තාත්තගේ ආදරයට සමාන කරන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. කිසිම උපමාවක් නැහැ. ඉතින් තාත්තේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. මම වැඩිපුරම රණ්ඩු කරන්නේත් ඔයත් එක්ක. ඒ වුණාට වැඩිපුරම ඔයා තමයි මාව hina ගසන්නේ. ඔයා නිරෝගී සුවයෙන් ඉන්න ඕනේ. අම්මත් එක්ක අපිව මෙච්චර කල් ඔයා බලාගත්තා. අපි ඉස්සරහට ඔයාව බලා ගන්නවා. ඔයාට දරුවන් සරණයි තාත්තේ. පාතා වේරමණී සික්ඛාපදං සමාදියා ආදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියා කාමේසු මිච්ඡාචාරා. උදේට වඳිනකොට සහ පන්සල් ගිහින් වඳිනකොට මේ විදියට මෙන්න මෙහෙම මේ ප්‍රාර්ථනාවන් ටික කරනවා. මම ඒක ආයෙම ඔයාලට ඇහෙන්න මේ විදියට මම වොයිස් රෙකෝඩින් කරනවා. ඒක මට හිතෙනවා ඔයාලටත් දැනගන්න මෙහෙම කරලා තියෙන එක හොඳයි කියලා. හරි, අපි පටන් ගමු. අද දින මේ උදෑසන පිළියෙල කරගන්නට යෙදුන මේ කිරිපිටු පූජාව, පහන් ආලෝක පූජාව, සුවඳ දුම් පූජාව, ගිලන්පස පූජාව, උණුපැන් පූජාව, ඇල්පැන් පූජාව මාගේ ලෝතර බුදුරජාණන් වහන්සේට
පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ ශ්‍රීමා බෝධීන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ ශ්‍රී දන්තධාතුන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ ශ්‍රී පාදස්ථානයට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ මාගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් මේ තුන්ලෝ වැඩ සිටින්නේ කොතැනද? ඒ මා දන්නා නොදන්නා සියලුම ස්ථානයන්ට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ මෙතෙක් ලොව පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම බුදුරජාණන් වහන්සේලාටද මතු අනාගතයේදී මෙලොව පහළවන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේටද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ අපමා බෝසතාණන් වහන්සේගේ අගසව් දිනම වන සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාටද මහා කශ්‍යප මහරහතන් වහන්සේටද සීවලී මහරහතන් වහන්සේ ඇතුළු මෙතෙක් ලෝ පහළ වූ සියලුම මහරහතන් වහන්සේලාට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මේ සියලුම පූජාවෝ මෙතෙක් ලෝ පහළ වූ මතු අනාගතයේදී මෙලොව පහළවන්නා වූ සියලුම පසේ බුදුවරුන් බුදුවරුන් වහන්සේලාටද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සමයේ අගසව් වන්නට පෙරම් පුරනා දුටුගැමුණු මහරජාණන් වහන්සේටද ඔහුගේ සොහොයුරටද මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා. අද දින මේ කරගන්නට යෙදුන මේ පූජාවේ ශක්තියෙන් සංසාරයේ කල්යාණ මිත්‍ර ඇසුර වැඩි වී මේ බුද්ධ ශක්තිය බලයෙන් ධර්ම ශක්තිය බලයෙන් සංඝ ශක්තිය බලයෙන් තව තවත් ශ්‍රද්ධාව ඇති වී කුසල් වඩන්නට මේ පින හේතු වේවා වාසනාව වේවා. මේ පින නිවන් දකින්නටද හේතු වේවා වාසනාව වේවා. මේ වගේ මම තව ගොඩාක් දේවල් මගේ තාත්තට කියලා මගේ තාත්තට ඇහෙන්න කියලා මම මේ පූජාව අවසන් කරා.